මීට වසරකට පමණ පෙර අමතරව පළ කළ යම් වීඩියෝවක සුළු නමුත් විශේෂ කරුණු කිහිපයක් මේ සමග එකතු කර තවත් විශේෂ එළිකිරීම් පෙළක් සමගින් අද එපිසෝඩ් එක රැගෙන එන්නට සිතුවා. සමාජයේ පවතින ඉතා වැරදි දෘෂ්ටි කිහිපයක් ලිහා දමමින් සත්‍ය ගැඹුරට කිමිද පෙන්වන්නට අවශ්‍යයි සිතුන නිසා. එල ඉතිහාසයේ අතිශය වැදගත් කාරණා කිහිපයක්ම එළිකිරීමට මෙයින් අපේක්ෂා කරනවා. අද පවසන යම් කරුණු නිසා වැසී තිබුණු ඇසක් ඇරෙනවා සමානව, වැසූ භාජනයක් හැර පෙන්නනවා සමානව කරුණු කිහිපයක්ම ඇතුළත් කර තිබෙනවා. එම නිසා තැනින් තැන නැරඹීමෙන් වැළකී මුල ආරම්භයේ පටන් අවසානයේ තෙක්ම නරඹන්න කියලා මා ඔබට මතක් කරනවා. අද එපිසෝඩ් එක ඍජුවම මීට පෙර නිකුත් කළ 64 වන එපිසෝඩ් එකේ සඳහන් කළ ඉන්දියාවෙන් බුදු සසුන විනාශ කළ ආකාරය පිළිබඳ කතාව සමග සම්බන්ධ වේ. එම නිසා මේ පෙර නිකුත් කිරීම නැරඹීමටද අත්‍යවශ්‍ය බව මෙයින් සිහිපත් කරමි. නොමිතිනම් මෙහි අන්තර්ගතය පිළිබඳ යම් ගැටලු ඔබට මතුවේවි. එසේ නම් පිවිසෙමු අද එපිසෝඩ් එක වෙතට. අතීත දෙමළ ආක්‍රමණිකයන්ගේ කූට උපක්‍රම පරිදි විශේෂ කූට අනාගත දැක්මක් සහිත පිරිස් විසින් බුදු සසුනේ ගරු ගාම්භීරත්වයට, ධර්මයේ අර්ථයට හා ශාසනය රැකගන්න වෙහෙසුණු දෙවිවරුන්ගේ සිට හෙළේ සියලු ඉතිහාස කතාවලට හා ඉන්දියාවේ හා හෙළේ මහාරාජ්‍ය පෙළපත්වලට හානිවන ලෙස ලියූ කියූ කතන්දර 100,000 ගණනකි. ඒ අතර ප්‍රධාන දේ නම් දේවානම්පියතිස්ස රජුගේ සිට දුටුගැමුණු රජු දක්වා සිංහල රජවරුන් ඔවුන්ගේ දමිළ රජවරු කියා ව්‍යාජව ඔප්පු කරන්නට සාක්ෂි පවා සකසා තිබේ. ඒ උත්තමයන්ගේ සිංහල නාමයන් පවා දමිළ භාෂාවට ගැළපෙන ලෙස අක්ෂර පවා වෙනස් කර ඇත. එය වසර 2000කටත් පෙර කාලයේදීම විකෘති කරමින් පුස්කොළ පොත් සෙල්ලිපි පවා කරවා තිබෙනවා. එහි ප්‍රතිඵල උපරිමයටම පැමිණෙමින් තිබේ. එහි ප්‍රතිඵල වශයෙන් උතුරේ සිටින යම් දමිළ පාලකයෝ ඔවුන් විසින් අර ව්‍යාජ විකෘති කරන ලද ඉතිහාසය නිවැරදියයි සිතා ලංකාව දෙමළ උන්ලාගේ රටක් බවත් දේවානම්පියතිස්ස රජුගේ සිට දුටුගැමුණු රජු දක්වා සියල්ල ඔවුන්ගේ දෙමළ රජවරු බවත් කියමින් අන්ධයන් මෙන් අසිහියෙන් හැසිරෙයි. ඔවුන් ඇත්තටම සිතා සිටින්නේ අපේ සිංහලයන් ගොතපු ඉතිහාසයකට ඇවටී ඇති බවයි. නමුත් ඇත්තටම සිදුවී ඇත්තේ ඔවුන් විසින් ගොතපු මහා මුලාවක අතරමං වී සිටීමයි. බෞද්ධයන්ට හා සිංහලයන්ට වෛරය වැපරවීම උදෙසා ගොතපු මුලාවට දමිළ පිරිස් හා ඉන්දියානුවන් හසු වූ ආකාර ගණනාවක්ම තිබේ. ඒ වැරදි දෘෂ්ටිය නිසාම ඔවුන් මවාගත් දිවේශ සහගත මුලාව මත පිහිනා ගිලමින් නිකරුණේ ඔවුන් ලෝකවාසී බෞද්ධයන්ට හා විශේෂයෙන් සිංහලයන්ට හෙළ ජාතියට වෛර කරයි. තුන් ලොවටම මවක් පියෙක් බඳු වූ සියලු සත්‍යයන්ගේ නිවීම පිණිස, දුකට පිහිටවීම පිණිස පාරමිතා පුරා පහළ වූ සියලු සත්‍යයන්ගේ කරුණා නිදානය වූ අප බුදුරජුන්ට නොසායන සේ වෛර කරයි. ඔවුන් අදටත් දන්නේ නෑ ඔවුන්ගේ සියලු මුතුන් මිත්තන් එදා ඉන්දියාවෙන් බුදුදහම විනාශ කරන්නට පෙර දිවි දෙවැනි කොට බුදුන් සරණ ගිය ශ්‍රේෂ්ඨ බෞද්ධ උත්තමයන් පිරිසක් බව. එය නිසි ලෙස නොදැනම නිකරුණේ දිවේශයෙන් හැසිරෙමින් අකුසලයන් හා පාපයන් රැස් කර ගනිමින් පීචි මහා නරකයට නියත උරුම ඇත්තම් බවට පත් වෙමින් තිබේ. මේ ඉන්දියානුවන්ගේ වෛරය නිර්මාණය වීමට හේතු මුල් නිදන් කතාව දැනගන්න
ඊට පෙර මා විසින් නිකුත් කළ දියසෙන් කුමාරයා 64 වෙනි එපිසෝඩ් එක අනිවාර්යෙන්ම නරඹන්න කියා මා ඔබට නැවතත් මතක් කරනවා. දීර්ඝ විස්තරයක් එහි අන්තර්ගත නිසා. එයින් ඔවුන් අරමුණු කළේ අනාගතයේ, ඒ කියන්නේ මේ වර්තමාන කාලයේ ලංකාවේ බෞද්ධයන් හා සිංහලයන් අතරම වාදවලට පටලවා සත්‍ය ඉතිහාසය වෙනුවට මේවා පිළිගන්න අනුවන සිංහලයන් අතර ගස්ඨනයක් නිර්මාණය කර බුද්ධ ධම්ම සංඝ යන රත්නයන් කෙරේ සැකය ඇති කර ජාතියම අසරණ කර යන්නේන මන් නැති කර දමා නන්නස්ථාර කරමින් එළයන්ගේ බෞද්ධ ඉතිහාසයේම අමූලික බොරුවක්ය බව ඔප්පු කරන්නටය. මේ සියල්ල ඇත්තටම සිදුවූයේ වසවර්ති මාරයාගේ සැලසුම් පරිදි තිබේ. ඇත්ත දෙවිවරුන්ගේ නම් භාවිතා කරමින් භූත බලවේග හරහා මාර බලවේග වැඩ කරයි. නින්දිත වූ ලෙස මිනිසුන් නොමග යවන අමන අසික්කිත හිඟන දේවාල හා වරම් සංස්කෘතිය මීට කදිම නිදසුන්ය. සම්‍යක් දෘෂ්ටිය සොයන යම් බෞද්ධයෙක් සිටිනවා නම් කරුණා කරලා ඔබ මේ මාර පිල්ලි රැසින් වහාම ගැලවෙන්න. ඔබ කිසිම දේවාලයක හෝ එක උන්ලා කියන වරමක සත්‍ය දෙවි කෙනෙක් ඇත්තේම නැත. මේ ගර්භය පැහැදිලි කරන්නට ගියොත් පැය ගාණක් පවසන්නට කාරණා තිබේ. එවිට මා අද කරන්න යන එපිසෝඩ් එකේ අවසන් අරමුණ වෙත මාහට ළඟා විය හැකි නොවේ. ඒ නිසා කෙටියෙන් කියන්නේ මේ මුලාවෙන් මිදෙන්න මේවාට ගිය යම් අයගේ බලාපොරොත්තු ඉෂ්ට වී තිබිය හැක. නමුත් ඔබට වුණ හානිය ඔබද දන්නේ නැත. යම් බොහෝ අයට අසල්වාසීන් Tamanට අසවල් දේ කර ඇතැයි බොරු කියමින් ඔබේම මාපිය දෙමාපියන් ඇතුළු හිතවත් අසල්වාසීන් ගැන ඔබේම సంతානය තුළ ඇති කළ දිවේශයන් වැරදි අවබෝධයන් සුළුපටු නොවේ. ඒ ඔස්සේ වෛර කරමින් ඔබ රැස් කරගන්නා අකුසල්ද සුළුපටු නොවේ. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වීම සඳහා කරන්න කියා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වෙන්කොට මාර සේනාවේ ඉලක්කය වන මිත්‍යා දෘෂ්ටික මතවලට පොළඹවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනුවට මිත්‍යා අෂ්ටාංගික මාර්ගය වෙත සියල්ලම් සියුම් උපක්‍රමවලින් එම පිළිවෙත්වලට පොළඹවයි. මේ සියල්ල මගින් ඔබලා නොදනුවත්ම මිත්‍යාවට යොමු වී ඔබටම කරගන්නා හානිය සුළුපටු නොවේ. ඔබ ඒවා නොකරන විට එම බලවේග ඉසින්ම පැමිණ නොයෙක් පවුල් ප්‍රශ්න පවා ඇති කර නැවතත් ඔබට එවැනි තැන්වලට යන්න වෙන තරමටම මනසට පීඩා ඇතිවෙන දා කරන බවද ඔබ අදටවත් නොදන්නා බව මා දනිමි. මේ අද ප්‍රකාශය නිසා මේවා කරන, මේවා පසුපස යන, මේවා විශ්වාස කරන බොහෝ අය දිවේශයෙන් මට කමෙන්ට් කරાવી. නමුත් හිසක් ඇති එකෙකු හෝ බේරා ගන්න අවශ්‍ය නිසා මේ මා කියා තබමි. ඔය ආරූඪ වෙන වරම් තියනවා කියන දිෂ්ටි පෙන්වන උන්ලා පෙන්වන සුදු පැත්ත නොවේයි ඔබටෙහි නොදැක්ක පැත්තේ තිබෙන්නේ. හලාහල විස පසුපස යාමින් වලකින්න යම් සත්‍ය දෙවි කෙනෙක්ගෙන් පිහිටක් අවශ්‍ය නම් ඒවා ඉල්ලන්න ඔබ මෙවැනි මාර පිල්ලි හසුරවන භූත ගෙවල් මන්දිරාස්සේ රිංගිය යුතු නොවේ. හරිම සරලව පිහිට ලබාගත හැක. දැනට වීඩියෝව දික්වන නිසා ඒ ගැන මා මෙතන පවසන්න නොයමි. නමුත් Tamanගේ සීලය ඒ සඳහා අවශ්‍ය බව හොඳින් සිහි තබා ගන්න. දුස්සීලයන්ට කවර නම් රැකවරණයක්ද ධර්මයේ රැකවරණය ලොලත්තන් හට සෑම තැනම පිහිටක් ඇත්තේද නැත. ඒ වගේම අදත් දැවැන්ත ආන්දෝලනාත්මක අනාගත වැකියක් මා ඔබට දකින පරිදිම පවසා තබමි. ලියා හෝ තදින් මතකයේ තබා ගන්න මේ ලොවේ කොහේ දේවාල ආරූඪ සංස්කෘතියක් වෙයිද ඉහත කී ආකාරයේ විශ්ව පණවිඩ කියන සියලු මන්ද බුද්ධික කතා කියන කිසියම් එක් අයෙකු හෝ ලොව වෙසෙයිද ඒ සියලු තැනැත්තන් ඇතුළු ඒ සියලු පිරිසම ලොවෙන් අතුගා පිහලා හෝදලාම දාන්න නියමිතව තිබෙනවා. එය දියසෙන් කුමාරයා 58 වන එපිසෝඩ් එකේ සඳහන් කළ අති දැවැන්ත පූර්ව නිමිත්ත සමග මෙය සක්‍රිය වීමට නියමිතව තිබෙනවා.
මේවා දැනට පිළිගන්න ඔබ කිසිවෙක් හදිස්සි විය යුතු නෑ. ඉහත දේවාල සංස්කෘතිය හරහා ලංකාවට පැමිණි මාර බලවේග ගැන මා 58 දෙවන එපිසෝඩ් 12 තරමක් දීර්ඝව පැහැදිලි කර ඇත. මෙයින් ඔවුන් අපේක්ෂා කරේ මොලේ ඇති සිංහල බෞද්ධයන් හා මොලේ අඩු අම්මා තාත්තා බෞද්ධ පවුලක නිසා බෞද්ධ වුණු මෝඩ මිනිසුන් අතර ගස්ඨනයක් ඇති කර බුදු සසුනේ ඉතිහාසය ගැන සැක ඇති කර බුදු සසුන අතුරුදහන් කර ජාතියම අන්‍යාගමික කරණයකට ලක් කර විනාශ කිරීමයි. එය අන්‍යාගමික වෙන්නට නොහැකි සියලු දෙනා සමූහ ඝාතනයකට ලක් කිරීමයි. එයින් අද බුදුන් පහළ වූ දේශය මේ යයි කියමින් අඥානයෙන් බුදු දහමට උත්තමයන්ට නින්දා කරමින් බල්ලන් බලලුන්සේ හැසිරෙන විදිය මා විසින් ඔබට පැවසිය යුතු නොවේ. නුවණැති ඔබත් දකිනවා ඇති එතරම්ම හිරිකිතය. පළමුවෙන්ම බුදුරජුන් පහළ වූ භූමිය කියන විකෘතිය ලංකාවට ගෙන ආවේ නාම මාත්‍රික රහත් යයි කියා ගන්නා ප්‍රතිරූපක කාලකන්නි තීවරධාරීන් කිහිප දෙනෙක් විසිනි. එය විදේශ කොන්ත්‍රාත්තුවකි. අසුව එය රාවණා උමතුව දක්වා එම සංවිධානය විසින් පිළිකාව වර්ධනය කරන ලදී. වසවර්ති මාරයාගේ සැලසුම නිවැරදිව සිදුවෙමින් තිබේ. මහා දාර බේගල් සමාජගත කර හම්බ කරගන්න ඉංගන YouTube කාරයන්ට මේවා හොඳම ආදායම් මාර්ග බවට අදත් පත්ව තිබීම ඉතාම කනගාටුදායක කරුණකි. බුදු වසින් වසර 500ක් තුළ ඉන්දියාවෙන් බුදු සසුන මාර සේනාවගේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සහ මුලින්ම බෞද්ධයන් සමග විනාශ කර දමන බව අනාගත දේශනාවලදී බුදුරජුන්ද දේශනා කර තිබේ. මේවා අටුවාටිකා තුලද පැහැදිලිවම ඇත. මිනිසුන් අතින් ගිලිහුණු සුමන සූත්‍රය තුලද මෙය ඉතා පැහැදිලිව අන්තර්ගත කර ඇත. රටින් රටට රටවල් ගණනාවක බුදු සසුන පළමු වසර 1500 තුල ආරක්ෂා වන කාලය වර්ෂයන් වෙන වෙනම අදාළ ඉහත දේශනා තුල පවසාද තිබේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ඉන්දියාවයි ලංකාවයි එකම ගොඩබිමක් බව මා විසින් එලි කරලා තිබෙනවා 2020 වසරේ SN එපිසෝඩ් වල අමතරව පළ කළ වීඩියෝවක් තුලදී. මාගේ එලි කිරීමද අන් මාගේ සිය ගණන් අනාගත එලි කිරීම හා වැකි හා සමානව ඒද රැගෙන විකෘති කරනවා තුටිමි. මාරයාගේ වසඟේ සිටිය දාවෙසුන දමිල බ්‍රාහ්මණිකයන්ගේ විශාලම අරමුණ වුණේ ලංකාවේ මතු අනාගතයේ රට ජාතිය සුරක්ෂිත කර සම්පූර්ණයෙන් බුදුදහම ලොවට නැවත දායාද කරන්න පැමිණෙන උත්තමයාගේ මාර්ගය වසා දැමීමයි. එනම් ඔවුන් දැන සිටියා මතු ලොවට උත්තමයෙක් හෙළ දිවීපෙන් උපදින බව. මා විසින් මාගේ ප්‍රථම 18 වන එපිසෝඩ් එකේ සිටම වාර ගණනාවක් නැවත පවසා තිබෙනවා දියසෙන් කියා නමකින් උත්තමයෙක් පැමිණෙන බවත් එය හදාගත් නමක් බවත්. සත්‍ය වශයෙන්ම පැමිණෙන උත්තමයාගේ නාමයක් කිසි තැනක සඳහන්ව නැත. ආදි වාක්‍යයේ පමණක් එය සඳහන්ව තිබේ. මෙය එදා බුදු සමයේ ලෝක ප්‍රසිද්ධව තිබුණු අනාගත වාක්‍යයකි. බුදුරජුන් පහළවීමට පෙර ඉසිවරු පවා අනාගතය උදෙසා සටහන් කර තිබූ පරම සත්‍යකි මෙය. අන්න එම අනාගත වාක්‍යයට පවා බිය වූ වේදය ජීවිතය ලෙස සැලකූ මෝඩ බමුණන් දෙමිල බමුණන් විසින් ඒ උත්තමයා පැමිණීම වැළැක්වීමට එදා සිටම නොයෙක් උපක්‍රම නිර්මාණය කළේය. එයින් බුදු සසුන ලොවේ නැවත පැතිරීම නවතා දැමිය හැකි බව ඔවුන් හොඳින්ම දැන උන්නේය. මාර්ගය වසා දමන්නට සිංහල ජාතිය ඇනකොටා ගන්න මෝඩ මිත්‍යාවල් වලට වැසුණු ජාතියක් කළ යුතුය. සියල්ල වසවර්ති මාරයාගේ සැලසුම්මය. එය ක්‍රියාත්මක වූයේ ආක්‍රමණිකයන් හා ඉන්දියාවේ විශේෂ දෙමළ පිරිස් අතිනි. එම ප්‍රතිඵලය අද මනාව පෙනෙන්නට තිබේ. බහුතරයක් මෝඩයින් අහනවා දියසෙන් කුමාරයා කොයි කියලා. පැහැදිලිද දැන් ඔබට සිදු වෙලා තිබෙන දේ? අනාගත උත්තමයාගේ පැමිණීම වැසීමට නම් හෙළ ජාතිය වෙනසිය යුතු බව වසවර්ති මාරයා හොඳින්ම දැන උන්නේය.
සිංහල ජාතියට අතිශය වෛර කරන වසවර්ති මාරයා විසින් යෙදූ උපක්‍රම කියන්න ගියොත් විශාල ගණනාවක් තිබේ. ඉහත ඉලක්කය සපුරා ගැනීමට පහසු වන ලෙස නාමික සිංහල බෞද්ධ මෝඩ මිනිසුන් පමණක් ලෙහෙසියෙන්ම රැවටිය හැකි පරිදි උපක්‍රමයක් නිර්මාණය කළේය. ඒ හෙළයන්ගේ ලේවලට පපුවට දැයෙන කිසිදාකු නොපෙමිණෙන ව්‍යාජ විකෘති රාවණා පිල්ලියක් උපක්‍රමයක් ලෙස නිර්මාණය කිරීමයි. සිහියෙන් ඔබ මම මේ කියන දේ වෙන්කර වටහා ගත යුතුයි. මේ පොහපු රාවණා පිල්ලිය ලංකාවේ ස්ථාපිත කරන අතරතුරම සමස්ත ඉන්දියාව තුළ වෙනම පිරිසක් හදන්න රාමායනය කියන නීච ප්‍රබන්ධය අමු හෙළුවෙන් සිටගෙන ලියන ලදී. දැන් සිදුවී ඇති දේ ඔබට පැහැදිලි වී තිබිය යුතුය. රාමායනය කියන්නේ සාහිත්‍ය කලා කෘතියක්ය, වීර්ය කාව්‍යක්ය ආදී ලෙස යම් මොලේ පිළිකාවක් ඇති ඔබ පණ්ඩිතයෙක් විසින් පැවසිය හැක. නමුත් සත්‍ය කතාව නම් ලංකාවේ අනාගත සිංහලයන්ට වෛර කරන කොටසක් ඉන්දියාව තුළ නිර්මාණය කිරීම සඳහාම ගෙතු අමන ග්‍රන්ථයක් බව තරයේ ඔබ සී තබා ගත යුතුය. සුවිශේෂී රහසක් දැනට ඔබට කියන්නට සිදුව තිබෙනවා. ඒ තමා ඉන්දියාවයි ලංකාවේ සිංහලයයි අතර සැඟව ගිය සුවිශේෂ නෑකමක් තිබෙනවා. මතක ඇති ඔබට මා විසින් පෙරත් පැවසුවා ලංකාවයි ඉන්දියාවයි යනු බුදුරජුන් ජීවමාන සමයේ එකම ගොඩ භූමියක් වන බව. ඉහතමා පැවසූ එම සුවිශේෂී සිදුවීම සඟවා තබන්නට නම් හෙළයේ සිංහලයන්ට වෛර කරන්නත් සිංහලයන් ඉන්දියානුවන්ට වෛර කරන්නටත් පෙළඹවීම ඇති කළ යුතුය. එයින් බුදුන් ලංකාවේ කියන පිරිස හරහා ඉන්දියාවට වෛර කරන පිරිසක් පොළඹවන අතර අන් පසකින් ඉන්දියානුවන් ලංකාවේ සිංහලයන්ට වෛර කරන්න පෙළඹවීමට රාමායනය හරහා රහසිගත රහස ඉලක්කයක් ලෙස ලියනු ලැබීය. එම සුවිශේෂී රහස එළි වී තහවුරු වුවහොත් ඉන්දියානුවන්ට හා ලංකාවේ සිංහලයන්ට ගොතන ලද බ්‍රාහ්මණයන්ගේ එම වැල් බයිලා සියල්ල එකින් එක සුන්වන බවත් වසවර්ති මාරයාගේ දීර්ඝ සැලසුම් සියල්ල එයින් සුන්වන බවත් මේ දෙගොල්ලෝම මැනවින් දැනුන්නේය. මේ මා විසින් පවසන ලද කාරණා පිළිගන්න මැලි පිරිසට අනාගතයේ දිනයකදී සත්‍ය වැටහේවි. ගොඩාක් බක පණ්ඩිතයන්ට බොහෝ දේ වැටහෙන්නේ තමන්ට කෙලවීමෙන් පසුවය. මාරයාගේ සැලසුම් පල දරමින් අද වර්තමාන බෞද්ධයන් හා හෙළයන් සීසීකඩ වෙමින් නැත. පිරිසක් බුද්ධ දේශනා කියා මිත්‍යාවල් දේශනා කරන හොර රහතුන් පස්සේ දුවයි. අසත්‍ය වෙනුවෙන් නින්දිත ලෙස කඩේයයි. එක එක හොර රහතුන් වෙනුවෙන් පෙනී සිටි. කිසිම විටක එක් කළ නොහැකි ජාතියක් බවට විකෘති ධර්මයෙන් විකෘති ඉතිහාස කතාවලින් විකෘති රාවණා පිල්ලිවලින් විකෘති දේව පිල්ලි ඇදහිලිවලින් විකෘති දේශපාලන මත පිල්ලිවලින් පක්ෂ පිල්ලිවලින් අද මුසපත් වී අවසානයි. අවසන් විනාශයට අවශ්‍ය සියල්ල සෝදානම්. රටේ ජාතිය ආගම බේරාගත් මහා රජ පෙළපතක් තිබෙන දුටු ගැමුණු රජු විහාර මහා දේවිය හා සෙසු රජවරු අතහැර අමතක කර දමා කළගුණ නොදත් අමන ජාතිය අද නියම රජ ඉතිහාසය හැරපියා මහා මිත්‍යාවකට හිරවී සත්‍ය රාවණා ඉතිහාසය යයි සිතා නිර්මාණය කරපු රාවණා දසමාර පිල්ලියක් පසුපස අසිහියෙන් සත්‍ය හෙළ ඉතිහාසයේ සෙල්ලිපි උතුරේ හා නැකිනහිර 99% විනාශ කරලා දැනටමත් අවසానයි. ඉන්දියාවේ තිබුණු දැනට මිනිස් වාසය ඇති සියලු ඉන්දියාවේ ප්‍රාන්තවලින් බුදු දහමට හා ඉන්දියාවේ මුල් රජ පෙළපත් ඇතුළු සියලු රාජකීයයන්ගේ අදාළ සියලු දේ ගිනිබත් කර අවසానයි. මෙය වසර 2000කටත් පෙර සිටම කාලයක් තිස්සේ ක්‍රමයෙන් සිදු වුණු අකටයුත්තකි. රාමායනය ඉන්දියාවේ නිර්මාණය කළ විශේෂ හේතුවට අමතරව ඉන්දියානු
පුරුවෙන් මුසපත් කිරීම මේ තවත් එක් අරමුණකි. ඔහුන්ම ගොතපු රාමායණය ගැනයි මේ පැහැදිලි කරමින් සිටින්නේ. සීතා පැහැරගත්තාය අසවලා අතින් රාවණා රජු පරාජය වී මලේය ආදී සියල්ල අමුවට හෙළුවෙන් හිටගෙන ගෙතු සිඟිති කතන්දර රාශියක්ම පමණි. රාමායණය කියන්නේ මැද හිස් උඩින් අයිසිං කර ඇති කේක් එකක්ම පමණි. ඉන්දියානුවන් ඇතුළු ලංකාවාසියෝද මේ අයිසින් එක අදටත් රස කර බුදිමින් ලංකාවේ YouTube වල රඟපාන්නේ ඉන්දියාවේ සිඟිති කතන්දර වලින් හා ලංකාවේ පිස්සු ආට්ටුවල නැවතී බෙහෙත් ගත යුතු මෙක් වැල් බයිලා බැරල් ලොරි පිටින් ගෙනත් හලන චීත්තකාරයන් ටිකක් පමණි. මම නම් මුල්ලාට කියන්නේ රාවණා පිල්ලි කියාය. විශ්ව පණවිඩ කියනවා කියන මානසික රෝග දසමාර පිල්ලි පිටසක්වල ආක්‍රමණ ගැන දොඩවන අංගම් පිල්ලි කතරගම දෙයියන්ගේ ගෝල ගොම පිල්ලි රාවණා දියසෙන් උමරු ගැන බේගල් කියන සිංගන පිල්ලිවලුනුයි මේ සමාජයට අඩුවක් වී නැත. කිසි ලෙස ලෝකෙට පරිේක්ෂණයක් කළොත් ලෝකෙම වැඩිම මානසික රෝගීන් සිටින රට ලංකාව බවට නොඅනුමානව පත්වන්නේය. ඒ ගැන මට කිසිදු සැකයක් සිදුවෙන දේවල් දැක්ක විට තිනො හිතලු දහසක් කියන් යන විට යමක් ලාවට හරියා හැකිය. එච්චරම තමා. එක එකාවම කොපි කරමින් තමන් වැඩ්ඩා කෙරුමා කියා පෙන්වා ගන්නට ඔස්තාර්ලා මෙන් අසීයෙන් දොඩවනවාම පමණකි. මේ යන ආකාරයට මුල්ලා ටික නුඹලා අංගොඩ නොව අවීචි නරකාදිය දක්වාම රැගෙන යනු ඇත. ඒ කෙසේදයත් මුල්ලා විසින් ගොතන සිඟිති කතන්දර මුග්ධ කතා විශ්වාස කරන මෝඩ මිනිසුන් අප වැනි සත්‍ය පෙන්වන අයට මෙන්ම බුද්ධාදී උත්තමයන්ගේ මාර්ගයට ත්‍රිපිටකයට බුද්ධ චරිතයට ශ්‍රේෂ්ඨ පෙර සිටි උත්තමයන්ට බුද්ධ ස්ථානයන්ට පවා නින්දා කරමින් ඉහත කී මොළය වර්ධනය අඩු මිනිසුන් කියන ගොබ්බ කතා හරියයි කියා එම මත දිනවන්නට වැසිකිලි නොවන ඇම්බස්ටයන්සේ සිරවී යන තැන වෛරයෙන් කූඩැල්ලන් මෙන් සත්පුරුෂයන්ගේ එල්ලමින් නින්දා කරමින් අකුසල් හා පාපයන් නිබඳ ඔවුන් රැස් කර ගනි. ඔබත් දැකලා ඇති එහි සත්‍ය මේ වැඩි ආයුෂ ඇති මිනිසුන් නොවේ. ඒවාගේම රැල්ලට යන මේ මෝඩ මිනිසුන් රැළම කියනා තවත් හිස් කතාවක් තමා චක්කවර්ති රාවණා රජෙක් වසර 5000කට 7500කට කලින් සිටියාය කියන සිඟිති කතාව. මේ කතාවේ හිස් බව ගැන මම මාගේ 3 වෙනි ඇසින් වීඩියෝ කාණ්ඩයේ යම් එපිසෝඩ් වල පවා එලි කර තිබේ. වැඩි තොරතුරු සඳහා ඒවා සොයාගෙන නරඹන්න. ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ අන්තර්ගත කර ඇති. එක් නාමයකින් කොතෙකුත් රජවරු ලොව පහළ වේ. හරියට ඔබේ නම තිබෙන කී දෙනෙක් අදටත් කොතෙක් ජීවතුන් අතරම සිටිනවාද? දැනට එසේ නම් අතීතයේ සීමාවක් නැතුවම සිටියා නොවේද? සසර කියන්නේ පරතරක් නැති අවකාශයක් මෙන් පැතිරී ඇති අනන්ත දෙයකි. සම්‍යක් දෘෂ්ටික වන්න ඔබ බෞද්ධයෙකු නම් මිත්‍යා දෘෂ්ටික වන්නට එපා උතරම්. අතීතයේ කාලයේ සමග යටපත්ව යයි. අවසානයේ මෙලෝ හසරක් නොදන්න මෝඩයෝ ටිකක් ඉතිහාසය කියා උඩට අදින්නේ කාගේ කුමන අතීතයක්ද? අහන ඔබ තියා කියන උන්ලාවත් ඒ ගැන දන්නවාද? මේ මොන බිපිරියාස විකාර මිත්‍යාවක්ද? කවුරු මේ කුමන සිහි විකාරෙන් දෙඩවීමක්ද? කවුරු ගොතපු හදපු අතීතයක්ද? නැතිනම් මේ කියන උන්ලා ටිකම එකතු වෙලා රස කර ගොතපු සිඟිති කතාවක්ද කියා අසන ඔබලාද දන්නේ නැත. මම මේ ඔබට නොකියා කියන දේ කුමක්ද කියා දැන් පැහැදිලි විය යුතුයි. චක්කවර්ති රාවණා රජෙක්ගේ අසවල් දේවල් හම්බුනාය කියා ගල්බෙන කැලෑ අස්සේ රිංගන උන්ලා ටික ගැන මට කියන්න ඇති දේ ඔබලාම දැන් සිතාගන්න. මේ මෝඩකම් වල සීමාවක් තිබිය යුතුය. මේ මෝඩයින් පසුපස දිවීමේ සීමාවක් තිබිය යුතුය. එයින් ගම්ම්‍ය වන්නේ තම තමන්ගේ බුද්ධි මට්ටම් වල ඇති ප්‍රාථමික භාවය හා හිස් භාවයමය.
රාවණා රජු සූර්යා මධ්‍ය ලක්ෂයේ භාවනා කරන්නේය කියනා රාවණා ආයේ නැගිටිනවාය කියනා මිනිසුන් ආරාධනා කරන තෙක් බලා සිටින්නේය කියනා 2050 2060 2100 ආදී එක එක වර්ෂ කියමින් රාවණා රජු නැවත පැමිණෙනවාය කියනා රාවණා කාල තරණය කරනවාය කියනා අතන මෙතන රාවණා රජුගේ බොඩිය තිබෙනවාය කියනා රාවණා ශක්තියෙන් වැඩ ගන්නවාය කියනා රාවණා රජු තමන්ට කතා කරා කියනා දැක්කා කියනා රාවණා යලි නැගිටිනවාය කියනා මේ අතිශය උග්‍ර මානසික රෝගීන් රැස මේ යන්නේ මොන මවාගත් විකෘති හීනමාන ලෝකයකටද කියා නුවණැති ඔබ විසින් වටහා ගත යුතුය. ලෝකේ මලයෙක් යලි නැගිට්ටාය කියා ඉතිහාසෙවත් ඔබ අසා තිබේද? ඇත්තටම මා නම් අසා නැහැ. සිහිනෙම් නම් මලවුන් ආයනවා දැක තිබේ. මෙතරම් නුවණින් හිඟන්නුම් වන්නට නොයන්න. දැන් කෙනෙක් පැවසිය හැකි ඇයි අර දේශ උට්ටාන උනේ කියලා. ඔය කතාවේ අමු හෙලිවැල්ලත් ලෙහන් අවුරුදු ගාණක් මම මග බලාගෙන සිටියා. දැන් නම් ඒට කාලයක් නැහැ. නමුත් අනාගතයේ එහි ඇති හෙලිවැල්ලත් ලෝකයට වර්ෂ කිහිපයකින් ඉඳුරාම ඔප්පු වීමට නියමිතව තිබෙනවා. එම නිසා හදිස්සි වන්නට අවශ්‍ය නැහැ. දැන්ම ගොබිලන් විසින් ගොතපු විකෘති කතාවල් ගැන කියන්නට ගියොත් දවස් ගණන් මිනිස්සුන් අන්දපු ඇන්දිලි ගැන හිතුළු කියන්නට පමණක් ගත වෙනවා. ඔය හැම අයෙකුම කරන්නේ එකිනෙකා කියන හිතළු අරන් තමන්ගේ හිතළු වලින් පිරවීමය. එය දවසින් දවස එකිනෙකාට කොපි කරමින් මේ විකෘතිය දිනපතාම අප්ඩේට් වෙයි. මා විසින් වර්ෂ 2කට කලින් එලි කරන ලද කොටස් පවා අරන් විකෘති කරනවා මා දුටුමි. ඉන්දියාවේ රාමායනය ලිව්වට වඩා රසබර හෙළුවට වඩා හෙළුවක් අද ලංකාවේ නිර්මාණය කර තිබේ. මේවා එකින් එකට කරුණු පෙන්වමින් කතා කරන්නට ගියොත් ඇත්තටම ඊතා දීර්ඝයි, ඊතාම විහිළු සහගතයි. බුදු සමයේදී ලොව පුරා විහිදී තිබුණු බුදු දහම පළමුවෙන්ම විනාශ කර දැමූ රට නම් ඉන්දියාවම තමයි. බුදුරජුන් සමන් දෙවියන්ට දේශනා කළ කොටසේද තිබෙනවා ජම්බුද්දීපයේ ශාසනය පවතින්නේ වසර 500ක් පමණක් බවත්. එය වසවර්ති මාරයාගේ උපක්‍රමය පරිදි බුදු සමය ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නට නියමිත බවත් සඳහන් වෙනවා. එය දැන් සිදු වී අවසන්ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීමයි මේ සැලසුම් මාර බලවේග හරහා ක්‍රියාත්මක වූයේ. එය පල දරමින් ජම්බුද්දීපයෙන් නොහොත් අද වර්තමාන නමින් ඉන්දියාවෙන් පළමුවෙන්ම බුදු සසුන සම්පූර්ණයෙන්ම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500 සම්පූර්ණ වීම සමග විනාශ කර දැමීය. බ්‍රාහ්මණයන් මේ තරම් බුදුරජාණන් වහන්සේට මුලපටන් වෛර කළ හේතු ගණනාවක් ඊට පෙර නිකුත් කළ 64 වන එපිසෝඩ් එකේ සඳහන් කර ඇත. එය අනිවාර්යෙන්ම ඔබ නැරඹිය යුතුමයි ඔබ බෞද්ධයෙකු නම්. එයින් ප්‍රධානම දේ තමා අද මේ කියන්නේ. බුදු සමය තුලින් සියලු බැමි බන්ධන, මැවුම් වාද, දේව ඇදහිලි, මිත්‍යා ඇදහිලි, බ්‍රහ්මයන්ගේ හිස් මතවාද සුණු විසුණු කරමින් නුවණැති මිනිසුන්ගේ මොළ මොහවත් කර ඔසවා තබමින් මැවුම් වාදයන් වල හිස් බව පසක් කරමින් මිනිසුන්ගේ ස්වයං චින්තනයට මාර්ගය විවෘත කරමින් පුරුෂ බෝධිපාර්ශික ධර්ම සමාජගත වීම සමගම ලෝකයේ සියලු ಜಾති වර්ගවලට අයත් මිනිසුන් බුදු සමය වැළඳගෙන ඒ මඟ අනුගමනය කරන්නට විය. මවාගත් මිත්‍යා දේව මත හා එදෙහිලි අත්හරිමින් ඒ මිත්‍යා මගවල් කියා දුන් පිරිසද අත්හරිමින් සියලු ಜಾතිවල වර්ගවල ගෝත්‍රවල අනුගාමිකයන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ගැන පැහැදී අවබෝධයෙන් ඒවා දැක පිද රත්නය සරණ යමින් ඔවුන් සියල්ලන්ම බුදු සසුනේ සිව්වනක් පිරිස බවට පත්විය. ඉතින් මෙසේ නොයෙක් හිස් ආගම් වලට බරව සිටි පිරිස් ඔවුන් ඇතහැර බුදුන් සරණ යාම තුල අවසානයක් දකින්නට නොවිය. වසවර්ති මාරයාගේ පමණක් නොව කූට ලෙස ව්‍යාජ ලෙස බිහි කරගත් ආගම් ඇති පිරිසේ ඉහමොළ එයින් රත්විය. ඒ හේතුවෙන් හිස් ආගම් බිහි කරගත් අයට හා වේදය උගන්වන බ්‍රාහ්මණයන්ට ලැබුණු ආහාර පුද සැලකිලි ගෞරව නාම නම්බු සියල්ල ඇස් ඉදිරියේ දිය වී යන්නට විය.
තම වාසිතකා ගොතපු කතාවලින් මිනිසුන් මිදී යාම නිසා ඔවුන්ට යන එන මන් නැතිවිය. මෙන්න මේ තමා බුදුරජුන් වහන්සේට අප්‍රමාණ වෛර කරන්න හේතු පරම සත්‍ය ප්‍රදානම කරුණ. එනම් ඔවුන්ගේ වෛරයට හේතුව පරම සත්‍ය නිසා ඔවුන්ගේ හිස් බොරු බිඳී යාමයි. එන්න මේ හටගත් වෛරය එදා වසවර්ති මාරයා විසින් තමන්ගේ අවිය ලෙස උපක්‍රමශීලීව තම වාසියට හරවා ගන්නා ලදී. ඒ මාරයාගේ උපක්‍රමය පරිදි තවත් ලෝ වටා නොයෙක් අමනයින් හරහා සිය දහස් ගණන් මැවුම් වාද සහිත හිස් මත දරන ආගම් බිහි කරන ලදී. අදටත් ආගම් දහස් ගානකි. ඒ සියල්ල තුළම ඇත්තේ ඉහතකී කාරණාමය. මිනිසුන් නරකාදිය දක්වා රැගෙන යාමට අවශ්‍ය මිත්‍යා උගුල්ම පමණි. අධර්මය ලොව මහා පරිමාණයෙන් හිසේ සෙව්වේ අන්න එසේය. දොළොවේ 90%කටත් වඩා පිරිසක් වසවර්ති මාරයා විසින් ගෙලගෙන අවසానයි. සම්‍යක් දෘෂ්ටිකයෙක් මිස මෙහි භයානක බව වෙන කිසිවෙක් දකින්නේ නැත. ඇත්තටම පව් ඒ අසරණ මිනිසුන් ධර්මයයි සිතා අධර්මයේ හැසිරී සතර අපායටම මඟ සකසා ගනී. බුදුන් පහළ වූ භූමිය ලංකාව කියන දේ දකුණු ඉන්දියාවේ කොන්ත්‍රාත්තුවකි. අවසානයේ ලංකාවේ බුදු කෙනෙක් පහළ වූවා කියා මේ කියන පිරිස අතරින්ම තව ටික කාලයකින් ලංකාවේද බුදු කෙනෙක් පහළව සිටියේ නැති කියන තැනට කරුණු සකස් කරයි. එය තාම සිදුවෙන බව ඔවුන් දන්නේ නැහැ. අවසානයේ බුදු කෙනෙක් ලොවද පහළ වී නැති බව අවසානය බොරුවෙන්ම ඔප්පු කිරීම අවසාන ඉලක්කය වෙයි. ඒ නිසා සියලු පුරාවස්තු විනාශ කිරීම ඔවුන්ගේ මූලික හේතුව එයයි. ඒ වාගේම මේ දමිළ පෙරසේ පටු පරමාර්ථය සඵල වෙන බවටත් ඔවුන්ම දකුණු ඉන්දියාවේ අනාගත වාක්‍යයක් පවා ලියා තිබෙනවා ඒ කාලයේදීම. එය දීර්ඝව පැහැදිලි කළ යුතු දෙයකි. ඒ නිසා ගැටලු මතුවේවි. අන්න ඒ අනුව තමා ඉන්දියාවෙන් දියසෙන් කුමාරයා එනවා අනුරාධපුර ගැන පැහැදී එතන රාජධානිය ඉදිකර අසවල් වර්ෂ ගණනක් රාජ්‍ය කර මිය යනවා කියන අනාවැකිය ගොතන ලද්දේ. මේ පැවසුවේ ඔබට ඉතා කෙටියෙනි. ඒ ඔබට අන්තර්ජාලයෙන් සොයා දැනගන්න පුළුවන්. එය බෞද්ධයන් සතු සත්‍ය සුමන සූත්‍රයේ අදාළ දේශනය විකෘති කර හදන ලද්දකි. අන්න එම විකෘති කළ කුමාරයාගේ අනාවැකිය යට කර උන්ලාගේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීම පිළිබඳවයි මා 14 වන පූර්ව නිමිත්තෙන් 63 වන එපිසෝඩ් එක තුල පවසා තිබෙන්නේ. දැන් ඔබට මේ මා විසින් කියන ලද කාරණා සමූහය ඔස්සේ සිතන්න හැකි විය යුතුයි. ඇයිද රට ජාතිය ભેද කරවීම, ත්‍රිවිධ රත්නය ගැන සැක ඇති කරවීම, ත්‍රිපිටකයට බොරුවක් යයි පෙන්වීම, සත්‍ය සෙල්ලිපි ඇතුළු ලංකා ඉතිහාසයම බොරුවක් යයි පෙන්වීම, උන්ලා ගොතපු සිඟිති සෙල්ලිපි, සිඟිති පුස්කොළ පොත් ආදී සියල්ල පමණයි සත්‍ය පෙන්වීම, බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය වැනි මහා මරි ගොබ්බ සිඟිති මිත්‍යා ගොතා පෙන්වීම, මාරයාගේ බැලපෑමෙන්ම බිහි වුණු මහායානය පවා මිනිසුන්ට සත්‍යයි පෙන්වීමට උත්සාහ කිරීම, බෞද්ධයන්ට අදාළ නැති දෘෂ්ටිගත පූජා වන්දනා විධි මහායානය තුලින් බිහි කර තිබීම ආදී දේවල් පෙන්වීම, උන්ලාම ගොතපු සිඟිති කතන්දර ටිකක් බුදුරජුන් දේශනා කළ සූත්‍රයයි කියාපානා ලෙස ලියා ලංකාවේද යම් තැන්වල තැන්පත් කර වූයේ කුමටද කියා දැන් ඔබට පැහැදිලි වී තිබිය යුතුමය. ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකය හෝ අතින් අල්ලා තියා ඇස් දෙකින්වත් දැකලා නැති මහා නිකමුන් ටිකක් නිතරම බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණාය, බුදුවරු පහළ වන භූමිය හෙළය කියමින් අසික්කිත ලෙස හැසිරේ. මේකනම් හරිම විහිළු සාගත දෙයකි. කලින් එපිසෝඩ් එකේද මා කියා තිබේ බෞද්ධ වේශය අරන් සිංහල ජාතියේ පවුල්වල ඉපදුණු මුන්ලා සියලු දෙනාම මාරයාගේ සේනාවේ සිටින අමන පිරිවර පමණක්ම බව. ඒ නිසාමයි ත්‍රිපිටකයට මුන් එය කියවා නොබලාම මේ තරම් ත්‍රිපිටකයට වෛර කරන්නේ. මෙයයි මුන් වසවර්ති මාරයාගේ පිරිසේ උන්ලාම බව කියා ඔප්පු කරන්නට තිබෙන අති ප්‍රබලම සාක්ෂිය. වෙනත්
කිසිදු සාක්ෂියක් අවශ්‍ය වන්නේම නැත. ඒම ඇති. මෝඩ මුල්ලා ටික වසවර්ති මාරයාසේම නියම හෙළ සිංහල බෞද්ධයන්ට ඉතා වෛර කරයි. උන්ලා නියම හෙළයෝ කියමින් මුන් මේකේ වැළලෙන්න පවා හදයි. නමුත් මුන්ලාගේ කතා කරන වචනයක් ගානේ හැසිරෙන ඉරියව්වක් ගානේ ඉඳුරා ඔප්පුවන්නේ පුතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මැලේ දමිළ මුස්ලිම් ආදී රට පහක ජානවලට කලවම් වෙච්චි පරයන් ටික මුන්ලාම පමණක් බවයි. ඒ උන්ලාගේ ක්‍රියාවෙන්ම ඔප්පු කරයි. කිසිදු බණ පදයක් දන්නේ නැත. අසන්නේද නැත. ඇසුවද අසන්නේ හොර රහතුන්ගේ විකෘති බණය, වැල්බයිලාය, විකෘති සිඟිති කතන්දරය. සත්‍ය ඉතිහාසයට අපමණසේ වෛර කරයි. හිතලු ඉතිහාසයක් ඉහේ තියාගෙන උඩදාගෙන වඳි. හැමදාම උන්ලාගේ හිතලු ඉතිහාසය ඔප්පු කර ගන්නට බැරි ප්‍රධානම බාධකය මහා වංශය නිසා වෛරයෙන් පිපිරි මුන්ලාට වැසිකිලි යන්නේද නැත. මහා වංශය කර වූ අරමුණ කුමක්ද කියාවත් මුන්ලා අඩුම දන්නේ නැත. අඩුම එම පොතවත් ඇස් දෙකෙන් දැක නැත. නමුත් තිබෙන මුන්ලාගේ අමනකමට දොඩවන්නේ උන්ලා පොතේ පිටුවංකත් දන්නවා මෙන්ය. ඇත්තටම විලි ලැජ්ජයි. මුන්ලාගේ මෝඩකම් ගොබ්බකම් ප්‍රදර්ශනය කිරීමේ සීමාවක් තිබිය යුතුය. අදවත් සිහි තබා ගනිල්ලා මිනිසුනි, මහා වංශය කර වූයේ ලංකාවේ හෝ ඉන්දියාවේ ඉතිහාසයක් ලිවීමට නොවේ. බුදු සසුනේ ආරම්භක සන්ධියේ සිට ලංකාවට ශාසනය විකාශනය වූ ආකාරය පිළිබඳ යම් දළ සටහනක් අනාගතයේ උදෙසා කිරීමටය. මෙහි යම් අඩු හිස්තැන් තිබෙන බවද සත්‍යයි. එක්විය යුතු කාරණා තිබෙන බවත් සත්‍යයි. නමුත් එය ප්‍රතික්ෂේප කරන්නට මේ හේතුව ප්‍රමාණවත් නොවේ. ඒ අඩුපාඩු තමා අටු ආටිකා ටිකා ටිප්පණී ත්‍රිපිටකය හා ඊට බැඳි සියලු බෞද්ධ ග්‍රන්ථවලින් පුරවා තිබෙන්නේ. ඒවා සමග ගැලපූ පසු හිස්තැන් සියල්ල සම්පූර්ණ වෙයි. නොගැලපෙන අපැහැදිලි තැන් ඉන් පසු ගැලපෙයි. එසේ හිස්තැන් ඇතුව ඒ හිස්තැන් වෙනත් තැන්වල ඇතුළත් කරේ යම් දිනක අනාගතයේ යම් පාලන තන්ත්‍රයක් හෝ යම් ආක්‍රමණයකෙක් විකෘතියක් කොළොත් ඒ සියලු ග්‍රන්ථ සොයා විකෘති කළ නොහැකි වන නිසාය. යම් විකෘතියක් කොළොත් යමෙක් ඒ සියල්ල අටුවාටිකා ටිකා ටිප්පණී හා යම් සූත්‍රවල සඳහන් තොරතුරු හරහා සාධනය කර නිවැරදි කරගත හැකිය. දැන් ඔබට පැහැදිලි ඇති මහා වංශය තුල හා දීප වංශය තුල ගැටලු ඇතිවීමට හේතුව. ඉතිහාසය කරපු උත්තමයෝ දැන් ඉන්නවා වැනි මරි මෝඩයින් නොවේ. අනාගතය ගැන නිසි අවබෝධයක් ඇති පිරිසමයි. වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම පණ්ඩිතයන්මය. මම මෙතෙක් පැවසූ දේ දැන් ඔබට පැහැදිලි වී ඇතැයි සිතමි. මෙම කාරණා නුවණැති මිනිසුන්ට මිසක් අර වැනි මිත්‍යා දෘෂ්ටික නූගතුන්ට අසත්‍ය වෙන් කර වටහා ගන්නට උයන් විනයක් හා නුවණක් නැති බව උන්ලාගේ ක්‍රියාවෙන්ම ඉෂ්ට කරන වචනයක් ගානේම ඔප්පු වෙයි. ලොව හැම රටකම විවිධ නම් වලින් මහා වංශය වැනි ග්‍රන්ථ ඒ රටවලට අදාළව බුදු සසුන ලැබුණු ආකාරය පිළිබඳ සටහන් කළ ග්‍රන්ථ තිබුණේය. නමුත් අන්‍යාගමිකකරණයත් සමග ඒ රටවලින් ඒ සත්‍ය ඉතිහාස ග්‍රන්ථ සියල්ල විනාශ කර දමන ලදී. අවසානයේ දිගු ඉතිහාසයක් නැති රටවල් ලෙස ලංකාව හැරුණුකොට ලොවේ අන් රටවල් විශාල ගණනක් අද නම් වී ඇත. හිදුවේ ඇති දේ කුමක්ද දැන් ඔබට පැහැදිලි විය යුතුය. විනාශ කිරීමට හේතුව බුදු සසුන ඒ රටවල උරුමය බව හා උරුමව තිබුණු බව එයින් මනාව ඔප්පුවන නිසාය. ලංකාවේ මහා වංශයට දීප වංශයට අටුවාටිකා ටිකා ටිප්පණී ත්‍රිපිටකයට හා ඊට සම්බන්ධ සියලු බාහිර ග්‍රන්ථ ලේඛන සඳහා අද කලවම් වෙච්චි උන්ලා ටිකක් මේ කරන්න සැරසෙන්නේද එම විනාශයම නොවේද? යම් යම් අඩුපාඩු තිබිය හැක. ඒ සාධනය කරගන්නා නිවැරදි ක්‍රමයයි මා ඉහතින් ඔබට විස්තර කළ පැවසුවේ. මොකද එය සාධනය කර ගැනීමට අවශ්‍ය පරිදිය මහා වංශය කරවා තිබෙන්නේ. හිසක් ඇති මිනිසුන්ට වටහා ගැනීම සඳහා පමණයි. මෙය දීර්ඝව පැහැදිලි කළ යුතු දෙයක් නිසා තවත් මේ කතාව මම
දිගට අදින්නට නොයමි. සමහර රටවල විශේෂයෙන් ඉන්දියාවේ අනාගතයේ ගොඩ ගැනීම සඳහා නිදන් කරන ලද පුස්කල පොත් වදුල් තිබෙනවා. අන්න ඒවාගේ සත්‍ය සටහන් කර තිබෙනවා. සුදුසු මොහොත එළඹෙන තෙක් ඒවා රහසේ තැන්පත්ව තාම තිබෙනවා. ඒ සියල්ල මතු අනාගතයේ එළියට ඇදිලා ඒමට නියමිතව තිබෙනවා. මේ රැළම කියන තවත් කතාවක් තමා සර්වඥ ධාතුන් වහන්සේලා සියලු දෙනාම ලංකාවේලු වැඩ හිඳින්නේ. මේවට උත්තර දෙන්න ගියොත් ඉතා දීර්ඝ වේ. පොත්වල පවා සටහන් නොකළ ධාතුන් වහන්සේලාගේ විශාල ප්‍රමාණයක් අදටත් නිදහම් කර තිබෙනවා අනාගත පහළ වෙන උත්තමයා නැගී සිටිනා තෙක්. ඒ වගේම ඔය YouTube නාලිකාවල උඩ බොරන එක අමනෙක්වත් මහා වංශයට බැන්නාට උන්ලා එකෙකුවත් ඔය තක්වත් ඇස් දෙකින් අඩුම දැකලාවත් නැත. වාද විවාද වැඩක් නෑ බොලව මිනිසුනේ. මහා වංශය තොපිලා ඉස්සරලාම කියවපල්ලා ඒක විවේචනය කරන්න කලින්. තිබෙන නූගත්කම ප්‍රදර්ශනය කරන්නට නොයව් මිනිසුනේ. හැදූ වැදූ දෙමාපියන්ටමයි මේකේ විලි ලැජ්ජාවත්. මහා වංශයේ සටහන් වන්නේ විජය රජුරුවන්ගේ සිටයි කියන කතාවේ ඇත්තයි මේ දැන් කියන්න සැරසෙන්නේ. ඒ පොතේ කොතනකවත් විජය රජුගෙන් හෙළයම් බිහි වුණාය කියා කිසිම තැනක සඳහන් වන්නේ නැත. එතනින් එහා අතීතය වෙනයි. බුදුසසුනේ විකාශනය සඳහන් කරන පොතකට රටේ එතනින් එහා තිබුණු ඉතිහාසය සඳහන් කිරීමට කිසිම අදාළත්වයක් නැත. ඒ නිසයි මුලින්ම මා කීවේ මේ පොතේ අරමුණ කිසිම රටක ඉතිහාසයක් ලිවීම හෝ මැකීම නොවේ. බුදුසසුනේ විකාශනය සටහන් කිරීම පමණයි. මම මේ කියන්නේ විජය රජුන් බුදු සමය අරන් ආවා කියාය යන්න නොවේ. මේ කියන්නේ සාරාංශයයි. ඒ වගේම මහා වංශයේ කිසිම තැනක පවසා නැහැ විජය රජුරුවන් ඉන්දියාවෙන් පිටුහල් කළාය කියා. ඉතා ගරු ගාම්භීරත්වයෙන් පුද සැලකිලි සමගයි එතුමන් පිටත් වූයේ. ඒ අද වර්තමාන කාලයට වැදගත් වන මහා රහසිගත අරමුණු දෙකක් අතැතිවය. ඒ වෙනුවෙනි එතුමා හෙළදීපයට පැමිණියේ. රහස් 258 වෙන එපිසෝඩ් එක සක්‍රිය වන තෙක් රහසක්ව තිබිය යුතු නිසා ප්‍රසිද්ධියේ කියන්නට කිසිසේත්ම නොහැකි වීම ගැන මට සමාවන්න. විජය කුමරු ඉන්දියාවෙන් පිටුහල් කළ පහත් චරිතයකි කියා පළමුවෙන්ම ඉංග්‍රීසීන් රට ආක්‍රමණය කළ කාලයේ ගොතපු කතාවකි. ඒ හෙළයන්ගේ අභිමානය නැසීම සඳහාය. මහා වංශය බොරුවක්ය කියා පළමුව පැවසුවේද සුද්දම්මය. සිංහෙක් සමග සහවාසය නිසා සිංහල ජාතිය පැවතෙනවා කියන නිහීන අමන කතාව පවා පැවසුවේ ගෙතුවේ උන්ලාමය. පත් මේ අමන කතා හිසේ තබාගෙන සුද්දන්ගේ ධාතුවලට කලවම් වෙච්ච උන්ලා ටිකක් සුද්දන් ගෙතු කතා අදටත් විශ්වාස කරන්නේ ඒ නිසාය. සුද්දන්ට කලවම් වෙච්ච පරම්පරාවලින් පැවතෙන උන්ලා රැලක් විජය රජුන්ට හා සෙසු සිංහලයන් ගැනද වැරදි අවබෝධයක් ඇති වෙන පරිදි අමන නින්දා සීමාවක් නැතිව කරන බව ඔබ කවුරුත් දනි. ඒවා ගැලපෙන්නේ ඒ කියන උන්ලාටම බව උන්ලා තාම දන්නේ නැත. පස් පවින් වැළකුණු දස කුසල් වැඩූ උත්තමයෙක්ට නොදැන හෝ නින්දා කරන්නේ කියන උන්ලාගේ උපන් ඥානවල තිබෙන අවුලක් නිසා නොවේ නම් ඒ කුමක් නිසාද? මේ අමනීන් කියන කිසිවක් මහා වංශය තුල අන්තර්ගතව නැත. උන්ලාට මේ ඇත්තටම අමු කැවිලා නෙමෙයි සුද්දන්ගේ ධාතු කැවිලාය. විජය රජු විසින් රැජින කුවේනිය මැරූ බව පසුව අතහැර දැමූ බව ආදී එකිනෙකට ගැලපෙන මහා විපර්යාස ටිකක් අසිහියෙන් මවාගෙන දොඩවන දේවල් මිසක් එහි කිසිදු සත්‍යයක් ඇත්තේම නැත. ඒ කිසිවක් මහා වංශයේද සඳහන්ව නොමැතිය. සත්‍ය සියල්ල ඊතා ගෞරවනීය දේවල්ය. ඒ සියල්ල සඳහන් නොනැතිවීමද කනගාටුවට කරුණකි. නමුත් අවශ්‍ය සියල්ල අර මා ඉහත සාධනය කරගන්නට පැවසූ ක්‍රමය හරහා හිස් තැන් පුරවා ගත හැකිය. විජය රජුරුවෝගේ හා රැජින කුවේනියගේ සත්‍ය කතාව යමෙක් දන්නවා නම් හිස මුදුනින් පිළිගෙන විජය රජුන්ට නමස්කාර කරනු ඇත. ලංකාවේ හැරුණකොට ඉන්දියාවේ රජ පෙළපත් ගැන අති දැවැන්ත කතාවක් එලි කරන්නට තිබේ.
ඒ හිස්තැන ඇගේ මවිල් ගහක් ගානේ කෙලින් වෙන තරම් වටිනා සැඟවුණු සත්‍යයකි. සිංහලයන් බිහි වුණේ සිංහෙක් සමග සහවාසයනි සහෝදර සහෝදරයන් එකට සහවාස කිරීමෙන් සිංහල ජාතිය ඇනබුණේය. ඒවා සියල්ල ඉංගගේ අමනකමට කියන ලද අසික්කිතම කතා වන අතර මේ බිපිරියාසය මහාවංශය තුළද අන්තර්ගතව නැත. මේවා කටමැද දෙඩවීමෙන් වැළකී කියවා ඇස්වලින්ම දැකගත හැක. අතක තබාගන්න විකෘති කරමින් වෙනම පළ කර ඇති මහාවංශයට අදාළව ඇති යම් පොත් කියවා මා මේ කියන සත්‍ය හොයාගන්නට නොයන්න. ඉවරදිව ඉතිහාසය නොදැන වසවර්ති මාරයාගේ උන්ලාටික කියන අමන ඉතිහාසය අරං උත්තමයන්ට නිංගහ කර මරණින් මතු අපාගත වන්නට ඔයව් මෝඩ මිනිසුනි. ලංකාවේ හා ඉන්දියාවේ සැබෑ ඉතිහාස කතාව ඔබලාගේ මවිල් ගහක් ගානේ කෙලින් වෙන සුළුයි. අති දැවන්ත ලෝම කැළඹෙන ඉතිහාසයකි. ඉදිරි අනාගතයේදී ඒ සියලු සත්‍යයන් අනාගත උත්තමයා කරලියට පැමිණීමට පෙර එළිවීමට නියමිතව තිබෙනවා. එපිසෝඩ් එක අතිශය දීර්ඝ වන නිසා දැනට මේ කතාව දුර ඇදන් ගියා ඇතියයි සිතමි. අවසන් වශයෙන් මා ඔබට මතක් කරනු ලබන්නේ බොරුවෙන් ඇත්ත වෙන් කරගන්න හැකියාව ඇති නුවණැත්තන් වන්න. මා කියන දේ උවත් කියනා පලියට පිළි නොගෙන ඔබත් හැකි හැම දිහකින්ම නුවණට ගලපා බලන්න. එවැනි ජාතියකුයි රටට අවශ්‍ය. තඩි ගොම්බෙටි දාන නැට්ටේ ඉඳන් ගොමගාගත්ත ගවයින් ටිකකින් මේ රටට තියා ජාතියටවත් ඇති පළක් නොවේ. එසේනම් මා ඔබගෙන් සමුගෙන යනවා ධර්මයේ හැසිරෙමින් මිත්‍යාවෙන් මිදෙමින් දුරු අනාගතයේ සිට රටේ උදාවන නොයෙක් රුදුරු ව්‍යසන වලින් බේරෙන්නට පින් ඇත්තන්ට වාසනාව උදා වේවායයි පතමි.